හායි මේ මම ඔයාලට ගෙන දෙවනි වීඩියෝ එක. ඉතින් අද ජූනි 7 වෙනිදා. ඉතින් අද කෝක් කොත්තු බීට් පාටි එක තියෙනවා. අපි ඒකට යන්න රෙඩි වෙමු. ඉතින් මේ මගේ get ready with me වීඩියෝ එකක් ගෙන පළවෙනි පාර. ඉතින් මම අද මුලින්ම ඔයාලට පෙන්නනම් මම ඇඳන් යන ඇඳුම. ඉතින් මේ විදිහට මම ඇඳන් යන එක මම රතු පාට එකක් සිලෙක්ට් කරේ. කොකා කෝලා කිව්වම රතු පාටනේ. එහෙනම් ඉතින් මං හිතුවා රතු පාට එකක් ඇඳන් යන්න ඕනි කියලා. අපි මේක ටක් ගාලා ඇඳගෙන යමු. හරි මම ලෑස්ති වෙලා ආවා. දැන් අපි මේකප් එක දාමු. මම අද සිම්පල් මේකප් එකක් දාන්නේ. වැඩි ගොඩක් දේවල් යූස් කරන්නේ නැතුව බලමු අපි මේකප් එක දාන විදිය. හරි මං ගාව තියෙන්නේ මේ ජුවෙන්ෂි කියන පැලට් එක. මේකෙන් තමයි මම අද මේකප් එක දාන්න යන්නේ. ඉතින් අපි මුලින්ම අයි ෂැඩෝ වලින් පටන් ගමු. ඉතින් මගේ අයි ෂැඩෝ පැලට් එක මේ කලර් එක තමයි මම වැඩියෙන්ම යූස් කරන්නේ කොයි හරි යද්දි. ඒක තමයි වැඩියෙන්ම ඉවර වෙලා තියෙන්නේ. අපි එහෙනම් ඒකෙන් පටන් ගමු. මම ඉතින් අතින් තමයි ගහන්නේ. ටූල්ස් මොකද යූස් කරන්නේ නැහැ. මේක පර්පල් කලර් එකක්. ඒවල මම මේකට ආසයි. ඊට පස්සේ මම ඉනා කෝණ එකට මෙන්න මේ shimmer කලර් එක යූස් කරනවා. ඒක පොඩ highlight වෙලා පේනවනේ. ඊට පස්සේ මම මෙන්න මේ කලර් එකෙන් මෙතන highlight වෙන points වලට ගානවා. එතකොට චුට්ටක් highlight වෙලා පේනවා. මම මේ අද ෆවුන්ඩේෂන් ගන්න නැහැ. ෆවුන්ඩේෂන් ගාගෙන යන්න බෑ අද. ඉතින් අද මම සිම්පල් මේකප් එකක් දාන හින්දා අද මම ෆවුන්ඩේෂන් මුකුත් ඇප්ලයි කරන්නෙත් නැති හින්දා අපි ඊගාවට යමු බ්ලෂර් වලට. මම බ්ලෂර් ගන්න මෙන්න මේ ලිප්ස්ටික් එකෙන්. මේ තියෙන ලිප්ස්ටික් එක. මෙන්න මේ ලිප්ස්ටික් එකෙන් තමයි මම බ්ලෂර් ගන්නෙ. අපි බ්ලෂර් ගමු. මම සමහරවිට මේ ගාන විදිය වැරදිත් ඇති. මම තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ මේකප් කරන විදිය. ඉතින් ඔයගොල්ලෝ වැරදි නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි බ්ලෂර් පාර්ට් එක ඉවරයි. දැන් අපි යමු අයිලයිනර් එක අඳින්න. මම සාමාන්‍යයෙන් ඔය ළඟ කොයි හරි යද්දි මෙන්න මේකෙන් තමයි අයිලයිනර් එක අඳින්නේ. අද මොකෙන්ද අඳින්නේ කියලා මට හිතා ගන්න බෑ. මේකෙන්ද මේකෙන් අඳින්න නේද? මම මේක ඇඳගෙන එන්නම්. මට මෙතන ඉද්දි මේක අඳින්න බෑ. අයිලයිනර් එක චුට්ටක් අඳින්න අමාරුයි. මම මේක ඇඳගෙන එන්නම් ටක් ගාලා. හරි අයිලයිනර් එක ඇඳන් ආවා. ඉතින් පොඩක් වෙලා ගියා. මොකද අයිලයිනර් එක අඳින්න මට චුට්ටක් අමාරුයි. මම පුරුදු වෙන ගමන් ඉන්නේ. ඉතින් ඊගාවට අපි යමු ලිප්ස්ටික් වලට. ඉතින් මට හිතෙනවාද ලිප්ස්ටික් යූස් කරන්නේ නැතුව ලිප් ග්ලොස් එක ගාගෙන ගියොත් හොඳයි කියලා. ඉතින් මේ තියෙන්නේ මම ගාන ලිප් ග්ලොස් එක. බලන්නකො මේක ගෑවට පස්සේ මගේ තියෙන වෙනස. මැජික් එකක් දැක්කද? ඉතින් මේ ලිප් ග්ලොස් එකෙන් ඔයා ලිප් එකට ගෑවට පස්සේ මේකේ කලර් එක වෙනස් වෙනවා. දැක්කද මගේ කලර් එක වෙනස් වෙලා? පින්ක් කලර් එකකට හැරෙනවා. ඉතින් මම අයිබ්‍රෝස් වලට ලොකුවට අයිබ්‍රෝ පෙන්සිල් වලින් අඳින්න යන්නේ නැහැ. මේක තමයි මගේ මේකප් එක. ඉතින් මං කිව්වා වගේ සිම්පල් මේකප් එකක් තමයි අද දැම්මේ. ඉතින් ඊගාවට අපි යමු හෙයා එකට. හරි හෙයා එකක් දාගෙන ආවා. ඉතින් මම ගොඩක් හෙයා ස්ටයිල් දන්න කෙනෙක් නෙවෙයි. මේකත් මේ TikTok එකෙන් බලලා තමයි දැම්මේ. මම මේ අද ඇඳන් ඉන්න crop top එක මම ගත්තේ RP fashion shop කියන shop එකෙන්. ඉතින් මේ ඒකේ ගොඩක්ම තියෙන්නේ Shein එකෙන් කරන crop tops අනම්මනම් තමයි. ඉතින් මේ girls ලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතලා තමයි මම මේ කියන්නේ shop එක ගැන. ඉතින් ඒකට ගිහින් බලන්න අනිවාර්යයෙන්ම ලස්සන crop tops අනම්මනම් ගොඩාක් තියෙනවා ඒකේ. ලොකු correction එකක් තියෙනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මම දාපු පළවෙනි වීඩියෝ එකට ගොඩාක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා, ලයික් කරලා තිබ්බා, ෂෙයා කරලා තිබ්බා. ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් දවසක් වගේ පොඩි කාලෙකින් මට ෆලෝවර්ස්ලා 300 ගාණක් හම්බුණා. 300 ගාණක් කියන්නේ සමහර විට ඔයගොල්ලෝ කියන ඇති ඒක මහ ලොකු ගාණක් නෙවෙයි කියලා. ඒක මට මහ ලොකු ගාණක්. ඉතින් ඔයාලට ගොඩාක්ම thank you. YouTube පැත්තෙනුත් තාම මට ගොඩාක් subscribersලා ගොඩාරියක් thank you ඔයාලට. ඉතින් මම දැන් ඔයාලට මගේ full outfit එක පෙන්වන්න තමයි යන්නේ. Neon lights are blinding strong. Music's pumping all night long. Got my hands up in the air. Feel the rhythm everywhere. Faces thumping, hearts collide. Dancing through the electric tide. Flashing lasers paint the sky. Lose yourself, no need to try. Electric love, it's all we need. Heartbeats sing to every